ආයුබෝවන් කියලා පිළිගන්නවා දෙනෙත් vlog YouTube channel එකට ඔයාලා සියලු දෙනා සාදරයෙන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මුලින්ම අපි බලමු ෆෝන් එකකින් YouTube thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට ඉක්මනට. මුලින්ම Play Store එකට ගිහිල්ලා ඔයාලා download කරගන්න ඕනේ Pixel app කියලා. මෙන්න මේ app එක මම දැනටමත් download කරලා ඉන්නේ. මේක download කරගන්න ඉස්සරම ඔයගොල්ලන් ඊට පස්සේ අපිට අවශ්‍යයි YouTube thumbnail එකට අවශ්‍ය size එක. කියන්නේ අපේ image එකට size එක. ඒකට යන්න ඕගොල්ලන් මෙන්න මෙතන තියෙන උඩම තියෙන තිත් තුන බලන්න. ඔබලා මෙතන තියෙනවා image size කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා customize කියලා. custom ඒක කියලා මෙතන තියෙන YouTube thumbnail කියලා. මේ තියෙන්නේ මෙන්න මේක දාගන්න. හරිද? දාගෙන ඕකේ කරගන්න. මේක තමයි අපිට YouTube channel එකට හදාගන්න ඕන අවශ්‍ය thumbnail එකේ size එක. ඊට පස්සේ අපි මේ text එක අයින් කරගමු. මෙතන තියෙන delete button එක ඔබලා text එක අයින් කරගමු. අයින් කරගෙන ඔයාලට මේකට color එකක් දාගන්න පුළුවන්. color එකක් දාගන්න මෙන්න මේ යට තියෙනවා box එකක්. මේකේ තියෙනවා color කියලා. අන්න ඒක ඔබන්න. ඔබලා මේකේ තියෙනවා color gradient. gradient එක කියන්නේ වර්ණ දෙකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ කලර් දෙකකින් හදාගන්න පුළුවන්. කලර් එකේ තනි වර්ණයක් දාගන්න පුළුවන්. අපි දැන් හිතමු මේක දාගමු. හරිද? මේක හොඳයි කියලා හිතනවා. එතනින් අපිට කලර් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් දාගන්න පුළුවන්. අර මෙතන ඉමේජ් එකක් දාගන්න පුළුවන්. සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ෆොටෝ එකක්. ඒ සියලු දේ මෙතනින් කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මේකට ඉමේජ් එකක් ඇඩ් කරගන්න අපිට. මේක අපි ගැලරි එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඉමේජ් එකක් ඇඩ් කරගන්නවා. මේකෙත් තියෙනවා මේ තියෙන අපි දාපු සයිස් එක මෙතන. අපි මේ සයිස් එක දාගෙන මේක මෙතනට ඔහොම ඇඩ් කරගන්න. අපිට ඕන නම් මෙතනින් දැන් ඉමේජ් එක ලොක් කරගන්න ඕනේ. මෙතන ලේඅවුට් එක තියෙනවා. ඉමේජ් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉමේජ් එක මුකුත් වෙන්නේ නැහැ. හරිද? අපි ඊළඟට බලමු මොකද කරන්න ඕනේ කියලා ඔයාලට. එතකොට Google එකට ගිහලා ගහන්න මෙතන background remove කියලා ගහන්න. ගහලා මේ ඉන්නේ සයිඩ් එකට යමු බලන්න අපි. එතන අප්ලෝඩ් ඉමේජ් දීලා මෙතන ඔයා කැමති ඔයාගේ ෆොටෝ එක මෙතන අප්ලෝඩ් කරගන්න. හරිද? වව්. සුපිරිනේ. සුපිරියට මෙඩ් උනා. හරි. දැන් ඊට පස්සේ අපි ඒක ඇඩ් කරගන්න හැටි බලමු. හරි ඉතින් ඊළඟටත් අපි මේ from gallery කියන එක ඔබලා මෙන්න remove කරපු background එක ගත්ත අපි අවශ්‍ය ගන්නට ඔයාලට මේක adjust කරගන්න පුළුවන්. අපි හිතමු මේක අන්ට දාගන්නවා කියලා. හරිද? මේක අන්ට දාගෙන කැට් කරගන්නවා. හරි වුණේ. හරිද? දැන් මෙතෙන්ට ගෙනාව අපි ඔයාලගේ ෆොටෝ එක. මෙතනුත් වල
මේජ් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. අපි පොඩි කරමුනේ. පොඩි කරමු මෙතනට. පොඩි කරගෙන මෙන්න මෙහෙම දාගමු. පින්තූරේ මෙතන අයිකන් එක්කුයි නමයක් එහෙම තියෙනවා. ඔයාලට බ්ලැන්ක් account එකක් වගේ සාමාන්‍ය තනි වර්ණයක තිබ්බත් ඔයාලට මේ වගේ අකුරු දාගන්න පුළුවන්. අපි බලමු දැන් මේකට ටෙක්ස්ට් එකක් දාගන්නේ කොහොමද කියලා. ටෙක්ස්ට් එකක් දාගන්න මෙතන ඒ අකුරු තියෙනවා. අන්න ඒ අකුරු ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන එඩිට් කියලා එකක් තියෙනවා. මේ ආපු එකට මෙතන කරලා අපි මෙතන ගහමු YouTube. ගහලා සිංහල එකක් හදමු. මෙන්න මේ වගේ thumbnail එක දාගන්න ෆොන්ට් එක දාගන්නවා අපි. ඊට පස්සේ අපිට මේක මෙතන තියෙනවා මේ පල්ලෙහාට මේ බාර් එක මෙහාට කරද්දි ඔයාලට තියෙනවා මේක පොසිෂන් එක මේ කොහෙටද යන්න ඕනේ උඩට පල්ලට ඒක වෙනුවල දාගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ට් සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් එතනින්. ඊළඟට මේක පෙන්ඩින් දාගන්න පුළුවන් මේ ආකාරයට දිග පළල හදාගන්න පුළුවන්. ටෙක්ස්ට් එකට කලර් එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා මේවා ඔබලා බලන්න. හරිද? මම සරලව කියලා දෙන්නම් මේ හදන විදිය. ටෙක්ස්ට් එකේ opacity අපිට මේ අඩු කරගන්න පුළුවන්. ටෙක්ස්ට් එක මොන විදිහට අපිට මේක දාගන්න පුළුවන්. හරිද? ෆොන්ට් තියෙනවා මේකේ. කැමති ෆොන්ට් එකක් වට ඇඩ් කරගන්න පුළුවන්. මේ කඩ කැලි ගොඩ තියෙනවා. හරිද? 3D විදිහට හදන්න පුළුවන්. ෂැඩෝ එකක් දෙන්න පුළුවන්. එන්න මේ වගේ ටෙක්ස්ට් එක මෙහෙම මේ වගේ හදාගත්ත හැකි. හරි. අපි මේක හදාගන්නේ. අපි දැන් ඊළඟට බලමු මේක අපි සේව් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තියෙනවා save image save project කියලා එකක්. මෙතන ඒකනේ මෙතන යන්න ඕගොල්ලෝ මේ තිත්තුන ඔබලා export image යන්න. export image format එක ගිහිල්ලා png දෙන්න. quality එක හොඳටම තියාගන්න ඕන නින්දා. ඊට පස්සේ save to gallery දෙන්න. අපි අවසානයේ හදාගත්ත YouTube thumbnail එක වීඩියෝට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා අදහස කියන්න. ඔයාලා try කරලා බලන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකෙම මේ වගේ thumbnail එකක් ඔයාගේ channel එකත් creative විදිහට හදාගන්න. සුබ පතනවා ඔයාලගේ channel එකකට මේ වගේ වැඩක් කරගන්න කියලා.